Hai, udah. හැරෙන ගානේ හොල්ලන්න එපා. ෆෝනේ මට තියෙන ඉතින් කොහෙන්ද යන්නේ අවරගිරෙන් හිරු බැසයත්ම රත් පැහැගැන් වූ අහසේ ආකර්ෂණයත් සමග හමායන සිසිල් සුළගේ මනස්කාන්තයත් සමග ජාතිකා බිම්බාණය ජාතියේ ආඩම්බරත්වය ජාත්‍යාලය ගැන කතා කරනකොට දකුණු පුරවරය කෙලෙසක නම් අමතක කරන්නෙම්ද හේන දකින තාරුණ්‍යයේ ජයග්‍රහණයට පාර කියන්නට ලක්දිව පුරා යන්නා වූ මේ ගමනේදී පළමු අදියර එනම් හන්තාන සඳගිරි මහා සෑ සමාජ මාධ්‍ය මහා සමුළු මාලාවේ මංගල මහා සමුළුව මෙලෙසින් ආරම්භ කරන වගයි. ඈත අතීතයකට උරුමකන් කියන යුගයන් ත්‍රිත්වයක ප්‍රෞಢ ඉතිහාසයක් හිමි යටගල රජමහා විහාරයේ විහාරාධිකාරී ගාල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් ශාස්ත්‍රපති පඬිත කෙහෙල්වල සුමංගල හිමිපාණනි පැමිණ සිටින පිරිස පංචශීලෝහි පිහිටුවා අනුශාසනා දේශනය ලබා දෙනමින් මා පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සෑම දිනකටම පෙරවන් සරණයි. තිසරණ පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය තෙවරක් තියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න වැඩමවා සිටින ගංගසිරිපුර අපේ ගෞරවනීය ධම්මාලෝක පඬිත හාමුදුරන් වහන්සේ ගෙන් අවසරයි අනිකුත් විහාරස්ථානයේ වැඩමවා වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වතුනි අද අපේ ඓතිහාසික යටගල රජමහා විහාරස්ථානයට අතිවිශාල පිරිසක් මහ ජනකායක් රැස්ව සිටින මේ අවස්ථාව අපි දැන් දුර බැහැර ඉඳලා වැඩම කළේ ඒනකොට මේ පාරේ එන්න බැරි තරමට ඊටාම අපහසුවට පත් වෙනවා තවමත් පිරිස මේ ස්ථානයට පැමිණෙමින් සිටින්නේ. ඒ පැමිණීමේ කාරණය පිළිබඳව මේ හැමදෙනාම දැනුවත් වෙලා තිබෙනවා. අපේ ගංගසිරිපුර ගෞරවනීය පඬිත හාමුදුරුවෝ මේ රටේ තාරුණ්‍යයට කතා කරන අවස්ථාව. තාරුණ්‍යය තමයි රටේ ජීවනාලිය. ඒ ජීවනාලිය අද බොහෝ දුරට වැරදි මගට ගමන් කරමින් මත්ද්‍රව්‍යයට මත්පැනට ආදී දේවල් වලට හුරු වෙමින් ඒ වගේම විවිධ වූ දුරාචාරාත්මක කටයුතු වලට යොමු වෙන විශාල පිරිසක් අද අපිට දකින්නට ලැබෙනවා. එවැනි යුගයක මෙවැනි සත්කාරයක් සිද්ධ කරමින් ඊටාම දුර බැහැර ඉඳලා මේ ස්ථානයට වැඩම කරලා දැන් දින ගණනක් මුළුල්ලේ අපේ ඓතිහාසික යටගල රජමහා විහාරස්ථානය මුල් කරගෙන මේ පළාතේ ඒ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කළා. එයාට ලස්සන අනාගතයක් හදලා දෙන්නට. ඒ දුරාචාරාත්මක දේවල් වලින් තොර වෙලා යහපතෙහි ගමන් කළා ඔබේ අභිවෘද්ධිය කොහොමද සකස් කරගන්නේ කියන කාරණාව මුල් කරගෙන තමයි මේ වැඩසටහන සිදු කරන්නේ. අපේ විහාරස්ථාන 8ක මූලස්ථානය තමයි මේ යටගල රජමහා විහාරස්ථානය. රෝහණේ ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය, ඓතිහාසික මගුල් මහා විහාරස්ථානය, ඒ වගේම ඓතිහාසික යටගල රජමහා විහාරස්ථානය, ඒකම උණවටුන යද්දෙහි මුල්ලේ අමරසිංහාරාම විහාරස්ථානය, වැල්ලි දේවස්ථානය, උණවටුන බෝධිරාජ විහාරස්ථානය සහ අම්පිටියාගොඩ ගුණරතනාරාම විහාරස්ථානයත්, තල්පියුතුර සේලුත්තරාරාම විහාරස්ථානයක් කියන මෙන්න මේ විහාරස්ථාන 8ක් තමයි අතීතයේ ඉඳන්ම අපේ මේ මුල් විහාරස්ථානයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව රාජයුග 3ක් මුල් කරගෙන නිර්මාණය වෙච්ච මහා විහාරස්ථානයක්. ඉහළ මාලයේහි ලෙන තුල බුදුරජාන් වහන්සේගේ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රදාන කොටගෙන ඒ තුන් බෝධිය වැඩ සිටිනවා. දේශ විදේශ බොහෝ පිරිසක් මේ ස්ථානය නරඹන්නට වන්දනා කරන්නට පැමිණෙන ස්ථානයක්. ඒ නිසා මා හිතන්නේ මට මතක් වුණේ
විසක් පොහොය දිනවලදී අපි යම් වැඩසටහන් සිද්ධ කරනකොට මේ පාරේ අපිට එන්නට බැරි තරමට අවහිර වෙනවා. ඉතින් පණ්ඩිත හාමුදුරනේ අදත් මට මේ தත්ත්වය සිහි වුණා. මේ පාරවල් වල එන්න අපහසු නිසා. ඒ තරමට ඔබ වහන්සේගේ මෙම සත්‍යාව වෙනුවෙන් මේ තාරුණ්‍ය ආමන්ත්‍රණය කරන්නට මෙම ස්ථානයේ යොදා ගැනීමත් ඒ වගේම විශේෂ වශයෙන්ම අද අපි හැම කෙනෙක්ම කතා කරන අන්තර්ජාලය එහෙම නැත්නම් මුහුණු පොත Facebook වැනි මාධ්‍ය හරහා තරුණයන්ගේ ජීවිත කොහොමද හැඩගස්වන්නේ කියන එක තමයි මුන්වහන්සේගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. අද හුඟ දෙනෙක් ඒ පැත්තෙන් වැරදි පැත්තට යොමු වෙලා හරියට අසභ්‍ය දේවල් ලියනවා කියනවා අපි කවුරුත් ඔක දකිනවා බලනවා අපේ කිසිම විනයක් සංවරයක් නැතුව. ඉතින් මම හිතන්නේ අපේ හාමුදුරුවෝ එය නිවැරදි කළා ඔබට අවශ්‍ය කරන යහමඟ දක්වන්නට. කොහොමද මේ තුලින් යමක් උපයගෙන සපයගෙන සහ හොඳ දක්ෂයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන මාර්ගය පෙන්වා දෙන්න තමයි මේ අවස්ථාව අපේ හාමුදුරුවෝ යොදාගෙන තියෙන්නේ මම හිතන විදිහට. උන්වහන්සේ අපි දැක්කා මේ දවස් ටිකේම මේ මුහුණු පොත හරහා මේ ස්ථානයේ ගාල්ල නගරය ඒ වගේම මාතර හම්බන්තොට මේ වගේ පැතිවලත් අනිකුත් ප්‍රදේශවලත් කොළඹත් මම දැක්ක වැඩසටහනක් කරලා තියෙනවා. ඉතින් හැම තැනම යන හොඳ තාරුණ්‍යයට කතා කරන හොඳ තරුණ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ වට අපේ බෞද්ධයන් එකතු වීමත් අපිට සතුටක්. මම නම් කියන්නේ ඉන්න හැම කෙනෙක්ම අපි එකතු වෙන්නට ඕන පන්සලට. එකතු වෙන්නට ඕන සාමීන් වහන්සේලා සමග. ඒ තුල තමයි අපිට අපේ ගමනක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ කාර්ය මතක් කරමින් ඉතින් දීර්ඝ අනුශාසනා කරන්න යන්නේ කාල වේලාවත් ඒ වගේම ස්වභාව ධර්මයේ පිළිබඳවත් අපි සිහිපත් කරලා මේ අනුශාසනා ශ්‍රවණය කරන්න නෙවෙයි පැමිණියේ මෙතෙන්ට ඔබ පැමිණියේ මේ කාර්ය හා එකතු වෙන්න. එකතු වෙමින් ඒ කටයුතු සාර්ථකව සිදු කරගෙන මේ දකුණු පළාතේ වගේම උන්වහන්සේගේ වැඩසටහනේ පළවෙනි වැඩසටහන මේ දකුණු පළාතේ අපේ ඓතිහාසික යටගල රජමහා විහාරස්ථානයට අරගෙන තියෙන්නේ. ඒ පිළිබඳව අපි බොහෝම සතුටු වෙනවා. ආශිර්වාද කරනවා අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ ඇතුළු උන්වහන්සේ සමග සිටින අනිකුත් තාරුණ්‍යයේ සියලු දෙනාටම දායකත්වයේ දෙන, දැක පැමිණ සතුටු වෙන, උදව් කරන උන්වහන්සේගේ නිර්මාණ හරි ලස්සනයි. ඒ උන්වහන්සේ සකස් කරපු ඒ ස්ථානය කොච්චර දෙනෙක් අද වඳින්න පුදන්න යනවද? ශ්‍රමයෙන් තමයි සියල්ල කරේ. උන්වහන්සේගේ හැකියාවෙන් මේ සියල්ල කරේ. නිසා අපිට බැරි දෙයක් නැහැ. අපි කාටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන බව උන්වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපේ ගංගසිරිපුර ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා රත්නත්‍රයේ ආශිර්වාදය තුලින් නිදුක් නිරෝග චිරජීවනයේ සැලසේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය තුලින් කරන කියන සිතන පතන සියලු යහපත් සිතුම් පැතුම් සඵල වේවා. උන්වහන්සේට නිදුක් නිරෝග චිරජීවනය සැලසේවා කියන ආශංසනය ඇති කරගෙන අපි හැමදෙනාම ආශිර්වාදාත්මක සාදුනාදයක් පවත්වමු. ඒ වගේම පැමිණ සිටින ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවා. ඔබටත් යහපතම උදා වේවා. හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ආශංසනය කරමින් මගේ කෙටි අනුශාසනාව නිම කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. හීන දකින තාරුණ්‍යයේ ජයග්‍රහණයට පාර කියන්නට යන මාවතේ හන්දාන සඳගිරි මහසෑය සමාජ මාධ්‍ය මහා සමුළු මාලාවේ මංගල මහා සමුළුව මෙලෙසින් පවත්වන්නට අපට හැකි වූයේ යටගල රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ නුඹ නිසයි. ඔබ වහන්සේට නැවතත් මා පාද නමස්කාර පූරක ප්‍රණාමය පුද කර සිටිනවා. බොල්වි කරල් අහස දෙස උඩගු ලෙසින් බලනකොට පැසුණු වී කරල් ධම්මශීලී ලීලාවකින් පොළව දෙස බලයි. තරගකාරී ව්‍යාපාරික ලෝකයේ තුල
එකිනෙකා පරයමින් එකිනෙකා අභිභවයමින් ඉදිරියට යන්නා වූ ගමන් මගක් නොව නුඹ යා යුත්තේ. තරගකාරී ව්‍යාපාරික ලෝකයේ තුල දක්ෂයින් අතර අති දක්ෂයෙකු වන්නට ඔහුගේ වදන් මට මෙන්ම ඔබටත් අනගි බවනීය වනු නිසැකය. ඔහු නමින් අසංක ජයසේන. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු කතිකාචාර්ය තාරුණ්‍යයේ නව පරපුරේ අපේ ඇඳුරුතුමනි ගුත්තිල යානනි ඔබටයි මේ වේදිකා මස්තකයට ඇරයුම් කරනු ලබන්නේ. තෙරුවන් සරණයි සියලුම දෙනාට. වැඩමවා වැඩ සිටින යටගල රජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති පඬිත කෙහෙල්වල නායක සුමංගල හිමිපාණන්ගේ අවසරයි. හන්තාන සඳගිරි මහසෑය විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී ගංගසිරිපුර ධම්මාලෝක අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වැඩමවා වැඩ සිටින අනිකුත් සියලුම නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. දකුණුලක ජනතාවනි ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. මම හිතනවා අද දවසේ මේ පැමිණ සිටින සියලුම දෙනාගේ ජීවිතවල වෙනස් පරිච්ඡේදයක් ලියන්න වෙනස් ජීවිත කතාවක් පටන් ගන්න බොහොම සුදුසුම දවසක් බවට පත් වෙන දවසක්. දකුණේ ගැම්ම මම හිතනවා අද දවසේ මුළු ලෝකයටම පෙන්වන සුන්දර මොහොතක්. මෙතන ඉන්න සියලුම දෙනා දකුණේ එකමුතුකමේ, දකුණේ ශක්තියේ, දකුණේ ජවයේ සංකේත බවට අද මේ වැඩසටහන නිම වෙනකොට පත් කරන්නයි හන්තාන අපේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ එකම අභිලාෂය. මම අද මෙතනට එනකොට දැකපු දෙයක් තමයි දකුණේ මිනිස්සු කොච්චර එකමුතුද කියන එක. සියලු දෙනා තමන්ගේ අරමුණු වෙනුවෙන් මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා දහසක් දැස් මේ දෙස බලාගෙන සිටිවි බලාපොරොත්තු වෙන එකම දෙයයි. ඒ තමයි තමන්ගේ හිතස්සේ කැකෑරෙන ජීවිතයේ අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරන ඒ සිහිනය සඵල කරගන්න අද දවසේ මොනවද ගෙදර අරන් යන්නේ කියලා. අපි හන්තාන සඳගිරි මහසෑය කේන්ද්‍ර කොට ගනිමින් සමාජ මාධ්‍ය වැඩමුළු මේ වෙනකොට මගේ මතකයේ නිවැරදි නම් 22ක් විතර කරලා තියෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේ නිතර කියන දෙයක් තමයි අසංකය්‍ය දැන් හන්තානට සෙනගේන එක නවත්තන්න විදිහක් නැහැ. අපි වැඩමුළුවකට එකපාරකට ගන්නේ 300ක් විතර. ඒ ආවත් හන්තාන පාර બ્લોක් වෙනවා. ඉතින් අපි කල්පනා කරා මේක දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන්න අවශ්‍ය නිසා කොහෙන්ද පටන් ගන්න කියලා බලනකොට අංකයකට ආවේ දකුණේ ගැම්ම. මම හිතන්නේ ওই ගැම්මෙන් ඉන්නේ ඒක හින්දා හැමෝම. මේ ගැම්ම අද මුළු ලංකාව පුරාම සීග්‍රයෙන් පැතිරලා යනවා. හෙට අනිද්දා අපේ නායක ස්වාමින් වහන්සේගේ ෆෝන් එකට නිවනක් නැති වෙනවා ඊළඟ ගැම්ම ගන්න හෙට එන්න කියලා. මම හිතනවා දකුණේ ගැම්ම තරම් ගැම්මක් ගන්න බැරි වෙයි කියලා අනිකුත් පළාත්වල. අද දවසේ මම මගේ කතාව විනාඩි 20කට සීමා කරනවා. ඒ විනාඩි 20 සීමාව ඇතුලේ මම ඔබට වචන 5ක් තමයි කියන්නේ. වචන 5ක් කියනවා. ඒ වචන 5 ඔබ ගෙදර අරන් ගියොත් ඔබට පුළුවනි අපේ නායක ස්වාමීන් වහන්සේගේ කතාවෙන් පසුව ඒ සියල්ල එකතු කරගෙන
ඔබේ ජීවිතයේ අද බලාපොරොත්තු වෙච්ච වෙනස පටන් ගන්න. පළවෙනි වචනේ තමයි අවස්ථා කියන එක. අවස්ථා. මොකද්ද පළවෙනි වචනේ? අවස්ථා. දෙවෙනි එක තමයි තීරණ ගැනීම. මොකද්ද දෙවෙනි වචනේ? තුන්වෙනි වචනේ තමයි කැපකිරීම. මොකද්ද තුන්වෙනි වචනේ? හතරවෙනි වචනේ තමයි විශ්වාසය. මොකද්ද හතරවෙනි වචනේ? පස්වෙනි වචනේ තමයි ජයග්‍රහණ. මොකද්ද අවසාන වචනේ? අපි හැමෝටම තියෙනවා ජීවිතේ අපි විසින් තාමත් එකතු කරගත්තේ නැති, අපි විසින් තාමත් අපේ පැත්තට හරවගත්තේ නැති අවස්ථාවන් ගොඩක්. ඒකෙන් අපි අද දවසේ ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරික අවස්ථා ගැන. මෙතන ඉන්න හැමෝගෙම හිතේ සිහිනයක් ඇති කවදා හරි ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. මෙතන ඇවිල්ලා ඉන්න සියලුම දෙනා අපේ හාමුදුරුවෝ දවල් වෙලාවේ මේ ස්ථානයේ ගැවසෙනකොට තමන් කරන නිෂ්පාදන මලු පිටින් උස්සගෙන ආවේ. උන්වහන්සේ කිව්වා දැන් ගත්තොත් එහෙම මට මේක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හවස ගමු කියලා. අපේ සංවිධායක මණ්ඩලයයි කියනවා ලොරි 5ක්වත් ගේන්න වෙයි අරගෙන යන්න කියලා. හැමෝම ගෙනාවේ තමන්ගේ නිෂ්පාදනය උන්වහන්සේලව ආශිර්වාද කරගන්න. නිසා අපි හැමෝටම තියෙනවා තමන්ගේ ව්‍යාපාරික අවස්ථාවක් මේ රට ඇතුලේ තාම හරියට පැලවෙච්ච නැති. ඔයගොල්ලෝ දන්නවද ලෝකෙ මිනිස්සු වැඩිපුරම කරන්න ජීවත් වෙන කාලය තුල තමන්ට තියෙන අවස්ථා හිමි කරගන්න එක. මිනිස්සුන්ට කොච්චර අවස්ථා තියෙනවද කියලා මිනිස්සු දැනගන්නේ මරණ මංචකයේදී සමහර ලාවට අනිත් අය කියපු දෙබස් වලින්. හැබැයි එතකොට අපි පරක්කුයි අපිට එතකොට ඇහෙන්නේ නෑ ඒවා. දැන් අද අවස්ථාවක් තියෙනවා ඔබට මේ රට ඇතුලේ ඔබේ දියුණුව හදාගන්න. මේ රට ඇතුලේ පමණක් නෙවෙයි මුළු ලෝකේ පුරාම ඔබේ ව්‍යාපාරය ඉස්සරහට අරගෙන යන්න හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යාපාරික අවස්ථාවන් අපේ ස්වාමීන් වහන්සේගේ කතාවේදී ඔබට හඳුනා ගන්න ලැබේ. ඒ සියලුම අවස්ථා දැහැගෙන යන්න, ලියාගෙන යන්න, අරගෙන යන්න, උතාගෙන යන්න ඔබ දැන් ලෑස්තිලා ඇවිල්ලා තියෙනවා. අවස්ථා අහිමි කරගත්ත જાතියක් විදිහට අපි හැම තැනම ප්‍රසිද්ධයි. අපිට ලැබෙන අවස්ථා අපි ඉතා හොඳින් අහිමි කරගත්ත જાතියක්. සමහර අය කොච්චර අවස්ථා අහිමි කරගන්නවද කියනවනම් අර අපි කියනවා අතර දෙන දේ හතර දාගන්න බැරි જાතියක් අප. මේ රට ඇතුලේ අවස්ථා හිමිවීම ඒ තරම් සිද්ධ වෙනවා. අපි අද කතා කරන්නේ තාරුණ්‍යයට මේ රට ඇතුලේ තියෙන අවස්ථා ගැන. මේ රට තාරුණ්‍යයෙන් හරියට වැඩගත්ත නැති රටක්. අපේ නායක ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි මේ රට හදන්න නම් ඊළඟ පරම්පරාවේ උණු ටික හදන්න ඕනේ කියලා. අපි විශේෂයෙන්ම හන්තාන සඳගිරි මහසෑය ව්‍යාපාරික සමුළුවට වැඩි වශයෙන් ඉන්න කියන්නේ තරුණයන්. ඔවුන් තමයි රටේ ඊළඟ බලවේගයේ බවට පත් වෙන්නේ. මේ රටේ ආර්ථිකයේ ඊළඟ කොඳුනාරකයේ බවට පත් වෙන්නේ. ඉතින් ඔබට අපි යෝජනා කරනවා තියෙන අවස්ථා මොනවද කියලා අපිට ගෙදරට ඇවිල්ලා කියන්න බෑ. ඔබ S2 ඇරලා බැලුවොත්, කන් දෙකෙන් හොඳට ඇහුවොත්, පරිසරයට පොඩ්ඩක් ගිහිල්ලා එහෙම ගියොත් ඔබට පේනවා කොච්චර ව්‍යාපාරික අවස්ථා ඔබේ ගමේ තියෙනවද? ඔබේ ප්‍රදේශයේ තියෙනවද? ඔබේ දිස්ත්‍රික්කය ඇතුලේ තියෙනවද කියලා. ඒ සියලු ව්‍යාපාරික අවස්ථා කවදා හරි මුදල් බවට පත් කරන්න පුළුවන්. ඔබේ ජීවිතේ ප්‍රශ්න විසඳන, ආර්ථිකයේ ගොඩනගන සියලු දේවල් ඔබ අවට තියෙනවා. ඒක අවසානයේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන, මේ රට ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න පුළුවන් අවස්ථා තරම් තියෙනවා. හැබැයි අපි ජාතියක් විදිහට ඒවා දකින්නේ නැහැ. ඒවා අතපත ගන්නෑ. ඒවා ස්පර්ශ කරන්නේ අවසානයේ සිද්ධ වෙන්නේ මැරිච්ච හීන එක්ක අපිත් මැරිලා යනවා. මැරිච්ච හීන එක්ක තමයි අපිත් මැරිලා යන්නේ. මඩිහේ පඤ්ඤාසිය හාමුදුරුවෝ මට මතකයි පුංචි කාලේ මගේ පොතක මං කියෙව්වා. උන්වහන්සේ කියනවා පුද්ගලයා හදා රට හදන්න, පුද්ගලයා හදා ගම හදන්න, ගම හදා රට හදන්න. මේ රට හදන්න නම් ඉස්සලාම කරන්න ඕනේ පුද්ගලයා හදන එක. පුද්ගලයා හැදුවොත් තමයි ඒ ගම දියුණු වෙන්නේ. ගම දියුණු වුණොත් තමයි රට දියුණු වෙන්නේ. දැන් අපේ රට අපි කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා දියුණු වෙයි කියලා. ඉතින් අපි උත්සාහ කරනවා ඒ සිහිනය වැඩි ඈතකට නොදී ඒ සිහිනය හන්තානෙන් පටන් ගන්න. මම හිතන්නේ දකුණු පළාතේ ගැම්ම අද දවසේ හන්තාන වට එකතු වෙලා තියෙන්නේ. ඒ හන්තාන එක්ක බැඳිච්ච විශ්වාසය මම විශ්වාස කරනවා ඒ සියලු විශ්වාස අභිබවා ඉදිරියෙන් තියෙන නිසා. මෙතරම් ජන ගඟක්
මේ යටගල රජමහා විහාරයට එකතු වුණේ ඒ විශ්වාසයේ තරම දන්නා නිසා. අද හවස් වෙනකොට ඔබේ විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට කරන්න අපේ හන්තානේ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම උත්සාහ කරයි. නිසා අවස්ථා ඒ තරම් තියෙද්දී අපි තාම ගත්තේ නැහැ. චුල්ලසෙට්ටි ජාතකයේ ඔයගොල්ලන්ට මතක නම් මී කුණත් ඇති මිනිහෙකුට දිනු වෙයි. අපි කොච්චර මීයෝ ගෙවල් වල දකින්නවද? අපි දිනුනේ නැහැ. පණ පිටින් ඉන්න මීයොත් අපි කොච්චර දකින්නවද? මීයෙක්ගෙන් අපි අවස්ථා ගත්තේ නැහැ. හැබැයි චුල්ලසෙට්ටි ජාතකයේ අපිට කියනවා මැරිච්ච මීයත් ඇති සිටුවරයෙක් වෙන්න තරම්. ඉතින් අපි අද ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්නේ? මීයෙක් දෙස බලමින් මීයට කියනවා මැරියන් ඔබ තමයි මගේ ඊළඟ අවස්ථාව. සරලව කිව්වොත් එහෙම අවස්ථා ඒ තරම් අපි අතර තියෙද්දී ඇයි අපි මේව ගන්නෙ නැත්තේ? එහෙනම් පළවෙනි වචනේ අවස්ථාව. ඕනතරම් ව්‍යාපාරික අවස්ථා තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් ඇහැ ගහමු, කන් දෙක පොඩ්ඩක් යොමු කරමු පරිසරයට, ගමට, රටට, ලෝකයට ව්‍යාපාරික අවස්ථාවක් හොයාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි මේ තෝරගත්ත ව්‍යාපාරික අවස්ථාව තීරණ කරන්න ඕනේ, තීරණයක් ගන්න ඕනේ. කවදද මේ වැඩේ පටන් ගන්න? ලංකාවේ මිනිස්සු විනෝදාංශයක් ලෙස නිකම් හිටින જાතියක්. කොහෙන් හරි නිකමට ඇහුවොත් මොකද කරන්න මේ දවස්වල කියලා නිකන් ඉන්නවා කියන. කොහෙද ගියේ? නිකන් පල්ලෙහාට ගියා. මොකද අනේ හුඟ කාලෙකින් දැක්කේ නැත්තේ. මුකුත් නැහැනේ ඔහේ ඉන්නවා. જાතියක් විදියට නිකන් සිටීම ඉතාම හොඳින් ප්‍රගුණ කරපු જાතියක්. ඉතාම හොඳින්. දැන් සමහර අය මෙතනත් ඇවිල්ලා නිකන් ඉන්නවා. ඔයා මොකද හලෝ ආවේ මෙහෙ? නිකන් ආවා මොකද්ද වෙන්නේ කියලා බලන්න. මේ වෙන්න කියලා බලන්න නිකන් ආපුවා මෙතන ඇති. ඒ නිසා නිකන් ඉන්න જાතියකට කවදාවත් දියුණු වෙන්න බෑ. අපි අද තීරණය කරන්න ඕනේ අපි වෙනස් වෙන්න ඕනේ. අපේ හීන වලට පණ පොවන්න ඕනේ. දකුණෙන් ඒ හුස්ම අපි ආරම්භ කරේ. අපි දන්නවා දකුණේ මිනිස්සු ශක්තිමත්. දකුණ මිනිස්සු අභියෝග වලට එක හෙලා පහර දෙන જાතියක්. දකුණේ මිනිස්සු වැඩක් පටන් ගත්තොත් මගදී අතාරින්නේ නැහැ. ඒ නිසා අපි අද තීරණයක් ගන්නවා. අපේ ජීවිතය අද පටන් ගන්න ඕනේ. අලුත් ව්‍යාපාරික අවස්ථාවකට අවශ්‍ය සිහිනයක් මෙතනින් අරන් යන්න ඕනේ. ඒ තීරණය ඔබ අද අරන් ගියේ නැත්තම් ඔබ ආපු එකත් අද තේරුමක් නැති වෙනවා. තීරණ ගන්න දැන් හොඳටම හරි කාලය. ඒත් සමහර අය දැන් හිතන්නේ ඇති අපිට දැන් වයසයි. දැන් වලපයයි ගොඩපයයි රැට හීනෙන් ඔක්කොලක් පේනවා. පාංශු කුලේට හාමුදුරන් කතා කරා කීපයකට. ඒ නිසා මේ තමන්ගේ තීරණ ගන්නකොට බලපාන දේ තමයි අපේ මිනිස්සුන්ගේ වයස වැඩි. දැන් ඕවට කාලයක් නැහැ. අනේ දැන් අපේ කාලේ ගියා. ඕව කරලා හරියයිද? ඔය Facebook එකේ දාලා විකුණන්න පුළුවන්ද? අපි හදන ඒවා මිනිස්සු ගයිද? ඕ වගේ දහසක් දේවල් මිනිස්සු ඉස්සරහට දා ගන්නවා වැඩේ කරන්න කලින්. අපේ ජාතියේ තියෙන ඊළඟ වැරද්ද තමයි වැඩේට කලින් නැකත් දැලීම. ඒ නැකතුත් හොඳ නැකත් නෙවෙයි. වෙන්නේ නැති පැත්තට නැකත් දැලීම. වහාම වෙනස් කරගන්න මේ තීරණය අද වෙනස් කරගෙන යන්න. අද ගෙදර යන්නේ මොන හරි පටන් ගන්නවා කියන තීරණය අරගෙන. පටන් ගත්ත දේ දියුණු කරනවා කියන තීරණය අරගෙන. ඒ තීරණය ගන්නයි ඔබට අපි ආරාධනා කරන්නේ. තුන්වෙනි කාරණේ තමයි කැපකිරීම. අපේ ගොඩාක් අය වැඩ කරන්නේ දවසේ පැය 24න් පැය 2යි 3යි 4යි. අපි ලන්ච් අවර් එකක් පැය එකමාරක් ගන්න જાතියක්. අද ලන්ච් අවර් එක කොච්චරද ගන්න අපි? පැය එකමාරක් ගන්න જાතිය. එනිසා අපේ જાතිය කනවා, තේ බොනවා, නිදා ගන්නවා. ගොඩක් අය any time tea time ඕන වෙලාවක තේ බොන්න පුළුවන්. තේ එකක් බීලා ආයෙ බොන්න පුළුවන්. ඒ නිසා අපේ ජාතිය කනවා වැඩි. ලෝකේ ගොඩාක් ජාතීන් රටවල් මැරෙන්නේ කන්න නැතුව. ගොඩාක් රටවල් වල මිනිස්සු මැරිලා තියෙන්නේ කන්න නැතුව. අපේ උන් මැරෙන්නේ කාලා. එක්ක පිටි කෑම කනවා, එක්ක තෙල් කෑම කනවා, එක්ක මොකක් හරි රසකාරක කෑම යනවා. අපේ කවුරුවත් මැරෙලා නැහැ කන්න නැතුව. අපේ ගොඩක් මැරලා තියෙන්නේ කාලා. එතකොට අපි වැඩියෙන්ම කන්නේ කෑමට වඩා කාලය. කාලය කාදමන්න ලංකාවේ මිනිස්සු කොච්චර දක්ෂයිද කියනවනම් ඒකට ඔලිම්පික් පදක්කම් 1 2 3 තුනම ගන්න ගියත් ඒත් කාලය කාදමනවා පදක්කම ගන්න යන්නේ නැහැ උ. අපේ ජාතියේ තියෙන මේ ප්‍රශ්න විසඳගන්න අපිට අවශ්‍ය වෙන මේ ජාතියට නිවැරදි නායකත්වයක් දෙන්න. ඒක හන්තානේ අපේ පොඩි හාමුදුරුවෝ දැන් කලක් තිස්සේ ලස්සන සැලසුම් කරගෙන එනවා. දිස්ත්‍රික්ක 25ක උන්වහන්සේ වඩින්නයි උත්සාහ කරන්නේ. අපි උන්වහන්සේගේ ඒ ධෛර්යයට ඒ අභිලාෂයන්ට
පුළුවන් හැකි හැම අවස්ථාවකදීම අපේ පැත්තෙන් අපි සහයෝගයක් දෙනවා. ඔබ කැපකිරීම කරන්න ගත්තොත් දවසේ පැය 24 මදි ඇත්තටම අපිට දිනු වෙනවා. පුළුවන් තරම් පුළුවන් කාලේ වැඩ කරන්න ඕන. අර ඉස්සර මිනිස්සු කියනවා දත් තියෙන කාලේ තමයි මස් කන්න ඕනේ කියලා. පුළුවන් කාලේ වැඩ කරන්න ඕන. පුළුවන් කාලේ වැඩ කරන්න ඕන. පුළුවන් කාලේ වැඩ කරන්න නම් අපි දැනන් ඉන්න ඕනේ. වැඩ කරන්න සුසු කාලයක්ද මේක? ඔව් මේ කාලේ බොහොම හොඳයි. අපි හැමෝටම මේ කාලය හොඳයි අපේ වැඩේ පටන් ගන්න. කැපකිරීම වලට ලෑස්ති වෙන්න. නිදි මැරීම පටන් ගන්න. තමන්ගේ වැඩේ අවසානයක් දක්වා කිසිදු ප්‍රශ්නයක් ආවත් ඒ සියල්ල මැඩපවත්ත ගන්න ධෛර්යය හදාගන්න. එහෙම නැති වුණොත් අපි පටන් ගන්න ගොඩාක් දේවල් මගදී නතර වෙනවා. ඔයගොල්ලෝ දන්නවද ලෝකේ වැඩිපුරම ව්‍යාපාරික අවස්ථා පටන් ගන්න ජාතීන් අතර ශ්‍රී ලංකාවේ ඉන්නේ පළවෙනි 10 අතර. ඒ කියන්නේ ඕන කෙනෙක් මොනවා හරි මේ වෙනකොට විකුණලා තියෙනවා. ලංකාවේ ඕන කෙනෙක් මොනවා හරි තව කෙනෙකුට විකුණලා තියෙනවා. හැබැයි විකුණලා පාඩුයි කියලා පස්සේ නතර කරලා තියෙනවා. කඩවල් දානවා දාලා පහුවෙන්ද වහනවා. මේ රටේ හැමෝම උත්සාහ කරපු જાතියක් මොනවා හරි විකුණන්න. ඒ නිසා ඒ විකිණීම කියන කාරණේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා ඇත්තටම. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට කැපකිරීම එකතු වෙන්නේ නැහැ. අපි කැමති නෑ කට්ටක් කන්න. එහෙනම් දැන් ඔබ උත්සාහ කරන්න ඕනේ කට්ට කන જાතියක් බවට පත් වෙන්න. ඒ කට්ට කන්න නම් අපේ ඇඟ හිත ශක්තිමත් කරගන්න ඕනේ. අද දවසේ ඉඳලා මේ වැඩේ අද පටන් ගන්නවා. මේ වැඩේ මම අද ටිකක් ශක්තිමත් ආරම්භයක් ගන්නවා කියන ඒ කැපකිරීමේ මොඩල් එකට ඔබ එකතු වෙන්න ඕනේ. ඊළඟ වචනේ තමයි විශ්වාසය කියන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා අපි පටන් ගත්තොත් කරගන්න බැරි වෙයි. අනේ මං හදන එක එහා පැත්තේ කෙනත් හදනවනේ. මගේ ඒව ගයිද දන්නේ අනේ මං දන්නේ මං පටන් ගත්තොත් එහෙම ගෙදර යොමුවත් ගයිද කියලා. තමන්ට තමන් පිළිබඳ විශ්වාසය නැතිකොට කොහොමද කියන්නකෝ ඔබේ ව්‍යාපාරය ඔබ දියුණු කරන්නේ? නිසා විශ්වාසය ඊටාම වැදගත්. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා ආසයි බයයි මොඩල් එකේ. මෙතනත් ඇති. ආසයි මොන හරි කරන්න බයයි. ආසයි බයයි මොඩල් එකේ ඉඳලා වැඩ කරන්න බෑ. ඔබ ආසාව පටන් ගන්න ඉස්සරහට ගෙනගෙන යන්න බය කියන එක කාලයක් යනකොට නැති වෙලා යයි. අද දවසේ ඔබට අඳුර ගන්න ලැබෙයි අපේ හාමුදුරුවෝ ගොඩ නැගපු ව්‍යාපාරික චරිත. ඔවුන් පටන් ගත්තේ ආසයි බයයි මොඩල් එකෙන් තමයි. හැබැයි දැන් බය කෑල්ල පැත්තකට ගිහිල්ලා ආසාවෙන් ව්‍යාපාරික ලෝකෙ ඉදිරියට යනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා ඔබේ දැස් දෙස දැක්කහම ඔබේ මොනවල් දෙස දැක්කහම මට පේන්නේ ආසයි බය මොඩල් එක. හැබැයි අද දවසේ බය මෙතන තියලා ආසාව ගෙදර අරන් යන්න ඕනේ. බය මෙතන තියලා ආසාව ගෙදර අරන් යන්න ඕනේ තමන්ගේ ජීවිතේ අනාගතේ සාර්ථක කරගන්න. අවසාන වශයෙන් මගේ වචනේ මම ඔබට කියනවා. අපි කැපකිරීම කරනකොට අපි පැත්තේ ඉන්න ශක්තිය කවුද කියන එක වෙනාක ප්‍රශ්නයක්. මොනවා හරි දැනගන්නේ කාගෙන්ද? ප්‍රශ්නයක් වුණොත් කාගෙන්ද උත්තරයක් ගන්න? නන්දා මාලනී එක ගීතයක කියනවා දෙවියන් නොවේ නිති අසලින් ඔබේ දිරියෙන් ගතේ ඉටු දෙවියන් නැවේ. ජය පැන් වඩන් දහදිය වැල් වලින් නුඹගේය ඒ නවලව කුංචි පුතු. අපේ ජීවිතේ අපි ගමනක් යනකොට අපේ දෙපැත්තේ ඉන්නේ අපිමයි. අපි මහන්සි වුණොත් තමයි අපේ ධෛර්යයෙන් තමයි අපිට කවදා හරි ජීවිතේ ජය ගන්න පුළුවන්. හැබැයි නන්දාමාලිනී එහෙම කිව්වට අපේ හන්තානේ හාමුදුරුවෝ උත්සාහ කරනවා අපේ රටේ මිනිස්සුන්ට පිටුපසින් සිටින ඔවුන්ගේ සීන වලට ශක්තියක් වෙන්න. හන්තානර මිනිස්සු වැළනකොඩි ඇදීගෙන එන්නේ තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව ජය ගන්න අපේ හාමුදුරුවනේ මටත් උදව් කරා. මේ සමාජ මාධ්‍ය වැඩමුළුව මම හිතන්නේ ලංකාවේ අමාත්‍යංශ 5කින් කරන්න ඕන වැඩක්. ඔබ විශ්වාස කරනවද අමාත්‍යංශ 5කින් කරන්න ඕන වැඩක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ තනියම කරන්නේ. එතකොට ඒ විශ්වාසය උන්වහන්සේ දැන්ටමත් මේ ලංකාවේ මිනිස්සුන්ගෙන් උදුරාගෙන අවසන්. ඒ විශ්වාසයට අපි අද දවසේ මේ ශක්තියත් එකතු කරගෙන ඔබේ ව්‍යාපාරික හීනේ සඵල කරගන්න අද තමයි දවස. ආය වෙන දවස් නෑ. ඊළඟ පාර ගාල්ලට එනකොට අපිට පේන්න ඕනේ මුළු ගාල්ලම ව්‍යාපාරිකයෝ. මේ ඉන්න ඔක්කොම ව්‍යාපාරිකයෝ. මොනවා හරි විකුණනවා. පුළුවන් නම් අපිවත් විකුණන්න. පුළුවන් නම් අපිවත් විකුණන්න. ඒ නිසා අපි උත්සාහ කරන ඔබට අලුත් හැටක් හදන්න, අලුත් ජීවිතයක් හදන්න. පුංචි කවියක්. මග හොඳට තිබේ නම් යන්ට දැසක් පෙනේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා ඌ එකුසේ. පුංචි කාලේ අහපු ලස්සන කවියක්. මග හොඳට තිබේ නම් මේ රට ඇතුලේ තාම
හරි හමන් නිෂ්පාදනයක් හොයාගන්න ඉතාම අඩුයි. ගත්තොත් මොකක් කරේ ඒක ක්වොලිටි නැහැ. තව ඒක ගාණ වැඩි. ඊළඟ පාර ගන්නකොට බිස්නස් එක නැහැ. ඒ නිසා මේ රට ඇතුලේ තාම හොඳට තියෙනවා මේක කරගෙන යන්න පසුබිම. පරක්කු නැහැ. කිසිම වෙලාවක හිතන්න එපා අපි පරක්කුයි කියලා. මග හොඳට තියෙනවා. තාම අපිට පටන් ගන්න පුළුවන්. මග හොඳට තිබෙනවා. යන්න දැසක් පේනවා. පේනවද? ඔය මගේ දිහා බලන් ඉන්නේ පේන හින්දා. හොඳට පේනවා. කීම බැදිවල යන්නේ. වැරදි මාර්ගේ යන්න එපා. අපේ නායක ස්වාමීන් වහන්සේගේ කතාවේදී කියයි කරන්න ඕනේ මොනවද කියලා. යන්න දැසක් පේනවා නම් කීම බැදිය. බැද්ද කියන්නේ කැලේ. කැලේ පනින්න එපා. ඔය බිස්නස් එක ගොඩ දාගන්න තියෙන හොඳම මොඩල් එක අපේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙනවා. එහෙනම් අපි අද දවසේ විශ්වාස කරමු මේ දේවල් ඔක්කොම එකතු කරගෙන ගාල්ලෙන් මාතරින් ඒ වගේම තංගල්ලෙන් හැම පැත්තෙම ආපු අය අද දවසේ අපි එක සිහිනයක එකතු කරලා ඉවරයි. මහගම සේකර අවසානයේ හරි ලස්සන කවියක් තමන්ගේ පොතක සටහන් කරනවා. මම විශ්වාස කරනවා මේ කවියෙන් මගේ දේශනය අවසන් කරා. සේකර එක තැනක කියනවා ධර්මයේ කාසී රාජසුන්දරම් මෙහෙවරේ. ධර්ම කියන්නේ සිංහල මිනිස්සුන්ට. ධර්මපාල, ධර්මසේන, ධර්මදාස සිංහල මිනිස්සු. කාසී